අපි මේ අද කතා කරන සංවිධානය 2014 මුල කාලෙදී 16000ක් වෝකි ටෝකීසුයි පේජර්සුයි විකුණනවා. ඔය පේජර්ස් කියන්නේ මොකක්ද කියන ගැන අපි කතා කරමු හැමෝට. පේජර්සුයි වෝකි ටෝකීස් 16000ක් විකුණලා ඒගොල්ලෝ එකේ වැඩක් ගන්න සහන් 2024 අවුරුදු 10කට පස්සේ හරි ලස්සනට ඒගොල්ලෝ එකෙන් වැඩක් ගන්නවා. නිවුස් යනවා මුළු ලෝකේ පුරාවටම. මුළු රටක් කලබල වෙනවා. 2024 දී අර මං කියපු 16000ක් මේ පේජර්සුයි වෝකි ටෝකීසුයි එකපාරට බෝම්බ බවට පත් වෙනවා. හයි හලෝ කොහොමද මේ අපි මීට වඩා ලස්සන මේ ආරම්භයක් ගන්න ඕනේ මචං. ආයිබෝන් සහන්. ඒක නිකන් මේ අද දවස අද 2025 මැයි 18 අපි මේක වීඩියෝ එක ෂූට් කරන දවස් කරද්දි මේක අප්ලෝඩ් වෙනකොට නම් තව දවස් කීපයක් යයි. එතකොට මැයි 18 වෙනිදා තියෙන විශේෂත්වය මොකක්ද? අපේ යුද්ධ ඉවර කරලා නිදහසක් ලැබුච්ච දවස. මට නිකන් අර මේ පෙබරවාරි 4 වෙනිදාකට වඩා මේක ටිකක් ළඟයි නේ. පෙබරවාරි 4ට වඩා මේක අපිට මතකනේ. මේ අපි අපේ ජීවිත කාලය ඇතුළත හම්බෙච්ච නිදහසක් නේ අපිට මේක. ඒක අර හරිනියන් නිදහසක් කියලා කියන්න පුළුවන් ටයිප් එකක් නේද? ඔව් ඉතින් අපිට දැනෙන අපිට පර්සනලි දැනෙන නිදහසක් නෙමේ. මේ දැන් කියන්නේ උඹට හොඳට මතකයි දැන් අපි කොළඹ ඉස්කෝලේ ගිය ළමයි විදිහට මේ ගම්වල ඉඳන් මේ කොළඹ ඉස්කෝලේ ගිය ළමයි විදිහට පොඩි ළමයි විදිහට එතකොට මට හොඳට මතකයි මචං අර උඹට මතකයි ඉස්කෝලේ ගේට්ටුව ගාව අම්මලා තාත්තලා වොලන්ටියර් වෙලා ඇවිල්ලා බෑග් චෙක් කරනවා. ඒ කාලේ ට්‍රෙන්ඩ් එකක් ගියා ට්‍රාන්ස්පරන්ට් බෑග්ස් ඇතුලේ තියෙන්නේ මොනවද කියලා පේන බෑග්ස් මේ පොලිතින් බෑග් ඊට පස්සේ අර මේ ගෝඨාභයට මේ මෙතන ගහපු අර කොළඹදී ගහපු බෝම්බේ ඇහුණා අපිට අපි සෙල්ලම් කර හිටියේ එතකොට බිල්ඩින් දෙදරන් එදා ඒ වගේ දවස්වල ගෙදර යනකොට සීයලා ආච්චිලා අම්මලා තාත්තලා දොරවල් ගාව බලන් හිටිය කාලයක් තිබ්බා. ඒ කාලේ අපේ තාත්තත් කොළඹ වැඩට ගිහිල්ලා එනකන් හීතල වෙලානේ. ඒ කියන්නේ මං අපිට දැන් ඒක එච්චරටම ඔළුවේ රෙජිස්ටර් නොවිලා තිබ්බට සමහර අයට දෙමව්පියෝ අම්මයි තාත්තයි එක බස් එකේ නොගිය කාලයක් තිබ්බා. ඔව් ඒක අර හදිස්සිය බෝම්බ අපි පුරුවත් ළමයි අනාථ වෙන හින්දා. එච්චර බයෙන් ජීවත් වෙච්ච කාලයක් නේ. ඒක මේ දැන් අපි බයමයි අද උදේත් කතා වුණේ. දැන් අවුරුදු 16ක් කිව්වට ඒක එච්චර ඔළුවට තේරෙන්නේ නැහැ. එච්චර කල් ගිහිල්ලා කියලා මේ ඔළුවේ නෑනේ යනවා. අද ඉන්නේ ළඟ වගේනේ මතක තියෙන්නේ. දැන් මාරුඹට කිව්වේ හෙටට මට තියෙනවා පර්සනල් මේ එහෙම මයිල්ස්ටෝන් එකක්. මේ ඒ කියන්නේ අපිට කාලය ගෙවෙනවා කියන එක එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ. හැබැයි අපි 9 වසරේ වයස කියන්න එපා මම තරුණයියා කියන්නේ. තරයාගේ පේන්නේ නැහැ. මොකද්ද ඉතින් ඒ කාලය ගත වුණාට මම උඹට කියලා තියෙන සමහරවිට මම පුද්ගලිකව මාර ආසාවෙන් බලන YouTube channel කීපයක් තියෙනවා. ඒවෙන් එකක් තමයි මේ වනස TV එක. සෑහෙන මේ ඒක ඒ කියන්නේ ඒක මාරයි. ඒ concept එකම මාරයි. මම හරිම ආසා channel එකක්. hats off ඒ කරන වැඩේට. මොකද මචං යුද්ධ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් ඒ ගෙවපු අතීතයේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් ඒ අයත් එක්කම එහෙම කතා කරනවා කියන එක මාරයි. අපිට ඒක මාර විදිහට දැනෙනවා. සහ අපෙන් පස්සේ පරම්පරාවට ඕක ඇත්තටම මතක නැත්නම් ඒගොල්ලොට ඕක තමයි තියෙන හොඳම සෝස් එක මේ වගේ මේ රටේ අපේ රටේ එහෙම දෙයක් තිබ්බා කියලා දැනගන්න. දැන් අපි මේ වැඩ වගේ ට්‍රිප් ගියාට අර මෙහෙ ගියාට අපේ රටේම උඩට යන්න අපිට වීසා වගේ ගන්න ඕන වෙච්ච කාලෙකුත් තිබ්බනේ අපේ වැඩිහිටියන්ට ඒ කාලේ. දීපේ මේ එහෙම වඳින්න යනවා කියන්නේ තනිකරම වෙනම ගමනක් නේ. ඩෙන්ටිටි කාඩ් එක නැතුව ගෙදරින් එළියට බැස්සොත් බඩුම තමයි. හරි ඒ වගේ කියන්නේ අපි හා පැත්තේ ඉන්න මිනිස්සයා දිහා සැකෙන් බලපු කාලයක් තිබ්බනේ. බස් එකේ කෝච්චි අර රාක් එක තියන්න දෙන්නේ නැහැ. රාක් එක මුකුත් තියන්න දෙන්නේ නැහැ. බෑග් එකක් බැරි වෙලාවත් අයිතිකාරයෙක් නැතුව තිබ්බොත් එහෙම විනාසයි. අයිතිකාරයෙක් එක අතර නෑ. අර බෑග්ගයක් අරන් ඉන්න මිනිස්සෙක් ටිකක් අර සැක කටයුතු විදියට වගේ හැසිරෙනවා වගේ නම් වෙලාවට අපි ඒ කාලේ පොඩි බං අපි මේ හැසිරෙන හැසිරිල්ල ඒ කාලේ හැසිරුණා නම් එහෙම වෙලාවකට මොනවා හරි වෙලා ඒ කියන්නේ අපි සැක හිතන විදිහටමනේ හැසිරෙන්නේ බං. ඒ දවස්වල අනික මේ උඹට මතකද මේ
කොටුවේ බෝම්බයක් අර මේ ඩස් එකේ හොකි ටීම් එක ළමයි ටික නැති වෙච්ච එක හොකිද බේස් පොල් හොකිනේ හොකි හරි බේස් පෝල් හරි අනේ සමාවෙනි හරියටම මතක නෑ නමුත් මේ ඒ වගේ දේවල් නම් කොච්චර වුණාදනේ එකන අපිට එක බොයිල් ඩවුන් වෙනම කතාව මචන් හිතනම කතාව කාලයක් කාව 2008-9 වගේ වෙනකොට අපි යුද්ධය මෙෂ කරේ යුද්ධ අපි මැන්නේ එදාට නිවස්සල හතහමාරට අටට කියන මේ මිනි සංඛ්‍යාව අද මෙච්චරක් මැරිලා ඒ මැරිච්ච ගාන අපේ කොල්ල මැරිච්ච ගාන අඩුනම් අපිට එහෙන එකන අපි යුද්ධ දිනවද නැද්ද කියෙනක මෙෂ කරේ මිනී ගන්න ඒ අපිට හෙන නෝමල් වුණා නිකන් හිතපන් ඒක භයානකකම ආමි කියයගේ මළගෙවල් කියන එක සෑහෙන නෝමලයිස් වෙලා තිබ්බ කාලයන්නේ නෝමලයිස්ලා තිබ්බ කාලයක් ඒගන කොච්චර නෝමල් වුනාද කියනවන සමහර වෙලාවට ඔය එම්මයේ කියලගෙන මිසින් ඉනක්ෂන් එතර යුද්ධට ගිහිල්ලා අතුරුදහන් වෙච්චාය ඩික්ලයා කරලා මැරිලා කියලා ඒ මිනිස්සුන්ගේ මල මිනි හිස් පෙට්ටිනේ ලංක ගෙදරටාවේ හිස් පෙට්ටිය ගෙදරගෙනලා පාන්සුකුල දීලා 7 දවස් දානි වගේ යනකොට ඒ මැරිලා කිව්ව මිනිස්සයා ගෙදර ආපු අවස්ථා තිබ්බා මාස ගානක් කොටි මේ අල්ලගෙන ඉඳලා දෙන්න පුළුවන් 10 වද ඔක්කොම දීලා මේ එළියට ආපු මිනිස්සු හිටියා නිදහස් කරගත්ත මිනිස්සු හිටියා. එහෙම අදටත් මලමිනිවත් හම්බෙලා නැති ඇටකටුවක්වත් හම්බෙච්ච නැති ජීවිතේ පූජා කරපු මිනිස්සු හිටියා. ඒ කියන්නේ අතුරුදහන්. අදටත් අතුරුදහන්. අම්මලා තාත්තලා දෙගොල්ලොම මේ යුද්ධෙන් නැති වෙච්ච ළමයි ඉන්නවා. අපි පර්සනලි දන්න කට්ටිය. එහෙම ඒ කියන්නේ ඒක එච්චරටම භයානක කාලයක් අපි ගත කරා. ඒ කාලේ ගැන මන්දන මම පුද්ගලිකව හරිම ගරු කරනවා මං අර කියපු channel එකට වනස TV එකට මොකද අපි මේක කරන්න කලින් ඉඳන් අපි YouTube බලන මිනිස්සුනේ අපි මම දෙන්නම වීඩියෝ බලනට අහන කරන්නේ එතකොට අර අහද්‍ය අර මේ ඔළුවේ වැවෙන රූප තියෙනවා ටික කියලා වැඩක් නැහැ ඒ කියන්නේ මට හරියට මතක මේකෙන් පස්සේ අපි අපේ කතාවට යමු අද මේ මම කියුව ආටිකල් එකක් මම ඒක ඉන්ටර්විව් එකක් අහලා නැහැ නේවි එකේ හිටපු කැප්ටන් කෙනෙක් මන මතක විදිහට පොඩ්ඩක් ඉංග්‍රීසියට හුරු නමක් තියෙන්නේ දන්නව නේද ඉංග්‍රීසියට හුරු නමක් තියෙන්නේ මේ බර්ග ජාතිකෙක් මං හිතන්නේ මේ බෝට්ටු මගේ සම්පූර්ණ කතාවමට මතක නෑ නමුත් මට මේ කැල්ල හොඳට මතකයි අපි මේ වනස ලින්ක එක පුළුවන්ගුණොත් ඒකත් වනස එක කිව්වද වනස එක කතා කරා දෙක මම ෆේස්බුක් ආටිකල් එකක් කිව්වේ මේ මිෂන් එකට ගිහිල්ල මිෂන් එක ගලවා ගණ්ඩ මොකක් හරිහකට මේ ගොල්ලෝ යාලගේ බෝට්ටුව ගිහින් තියෙනවා හරි හෙම්මක් කර ගිහිල් එනකොට මේ ඩිප් මොනහරි ඩිබ්‍රි වගේ පාවෙලා ඇවිල්ලා මේ එයා අතදාලා බෝට්ටුවෙන් වතුරෙන් ගත්තලු මිනි ඔලුවක් මේවා වෙච්චේ මං දන්න උඹ කියන්න ඒකන මිනි ඔලුවක් පාවෙලාපු මලකඳක ඔලුවක් කරගත්තරු අතට අරගෙන මේ එක දිහා හරි ආදරෙන් බලාගෙන ඉඳලා කපාට කිව්වලු මේ මගේ පුතා කියලා මේ මගේ පුතා මෙයා අයතකොට එයා තාමි නේවියගේ මේ මගේ පුතාගේ මේ ඔළුව කියලා එයා කිසිම විදිහකින් කඳුලක්වත් හැලුණේ නැහැ ආඩම්බර වුණා කියලා මේ ඒ යාගේ දරුවා කියලා මට අනේ කරුණා කළා ඒ කෙනාගේ නම දන්නවනම් කමෙන්ට් කරන්න මම එක ෆේස්බුක් ආටිකල් එකක් කියවපුවා මචං මම මාර විදිහට සංවේදී වුණා එතන. මොකද මේ මට හිතන්නේ වනසේක වීඩියෝ එකක් තිබ්බා. වනසේක වීඩියෝ එකක් තියෙනවා වෙන්න පුළුවන්. මේ අපි හොයලා බලමු. පුළුවන් වුණොත් මේ හොයාගන්න පුළුවන් වුණොත් මේක ලින්ක් එක දාන්න. ඒ කියන්නේ ඒ වගේ මේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නිලධාරී. මේ එයාගේ පුතාගේ තමයි මේ පාවෙලාපු මේ හිතන්නකෝ ඒ වගේ අපි මේ මෙහි ඉඳන් යුද්ධ කියලා කතා කරාට ඒක හරි දරුණු අත්දැකීමක්නේ. ආයේ එන්ඩෝන් නැති එක පොඩි වෙනසයින තින ජීවිතය මරණය දැන් මේ ඔගොල හිතයි සමරලාට මේක කයිවරුවක් කියල මේ කයිවරුවන් නෙමේ අපිට අර මේ අද දවසේ අද දවසේ වටිනාකමට කතා කරගන්න ඕනුනා සහ මේ අපි දැන්න ඇත්තරම කතා වුණා මේ අද යුද්ධය අවසන් වෙච්ච එකේ මේ සමරණ දවස වෙනුවෙන් අපි මොකක් හරි එකක් කතා කරමු ඊට පස්සේ අපි දෙන්නම කතා කරනවා මේ අපිට ඒක කරන්න තරම් එහෙම සුදුසුකමක් නෑ සුදුසුකමක් නෑ අපිට රිසෝසස්වත් එහෙම නෑ ඒ කියන්නේ ඒ වැඩේ අපිට වඩා ගොඩාක් හොඳට කරන channel තියෙනවා අපිට අර ඒකට
අසාධාරණයක් අපිටකට අසාධාරණයක් කරන්න බැවතිද මොකද මේ මඳන වනසටීවගේ ෆෑන්ල විදිහට අපිට ඒ ලෙවල් එකට ගන්න ඒතකොට ඒ වගේ චැනල්ස් තියෙද්දී අපි අපේ වැඩේ කරගෙන පාඩු පැත්තකට ලයි ඉතින් අපි එක හින්දම කතා කරා මේ දැන් අපේ රටින් එලියට පොඩ්ඩක් යන් කියලා මහසෝන් බලකාය අහල දිනවන අපේ රටේ මහසෝන් බලකාය කියන්නේ අහල නැත්තම් දන නැත්තං කුඩා කණ්ඩායම් දිගුදුර මිහිදුම් මේ මෙහයු විශේෂ බලකාය මේ විශේෂ බලගෙන මෙ මහසෝන් බලකාය ගැන අති විශේෂ බලකාය ඒගොල්ල දැන් සාමාන්‍යෙන් මචන් 8මෑන්ටී මෙහෙමන යනවයි කියන්න මේක නිකම් ෆෝමෑන්ටී මෙහෙම පුළුවන්තරම් කම්පැක් කල්ල ටීම් එක කිලෝමිටර් 20-30 කනන් ඇතුළට ගිහිල්ලා අහුවෙන හැම කාටම ගහන්න නෙමේ ඒගොල්ල තමන්ගේ ටාගට් ගොල්ලන්නේ එක්කෝ නිරීක්ෂණ මෙහෙවීම ගිහිල බලලා එනවා එහෙම නැත්තම් අයිඩෙන්ටිෆයිඩ් අර හයි ප්‍රොෆයිල් එක ටාගට් එක ටාගට් එකට ඇටැක් කල්ලා අපහු ඒ විදිහටම විද්‍රෝ වෙනවා ඉතින් අපි හිතුවේ නෑනේ ලංකාවේ එහෙම පොටෙන්ෂල් එකක් තියෙයි කියලා අපි හැමදාම මෙහෙම අපි හැමදාම ඔය මහා ලොකු වෙන මිෂන් කියලා කිව්වම ඔලුවට එන නන් ටිකක් තියෙනවනේ FBI CIA Navy SEALs ඊට පස්සේ රෝ මොසාඩ් ඕවනේ අපි කතා වුණ අපි කල්පනා කරා මේ මොසාඩ් එකකින් ඔය FBI එකෙන් CIA එකකින් එහෙම කරපු මොනවා හරි මිෂන්ස් නැද්ද කියලා හිතන්නේවත් නැති විදිහේ මිෂන්ස් අපිට හම්බුණා එහෙම මිෂන් ටික ඒ මිෂන් ටික කරලා තියෙන්නේ සුදුහම තියෙන මිනිස්සු නෙමෙයි අපේ පාටම තියෙන මිනිස්සු මොසාඩ් එකේ අරාබි කරේ මොසාඩ් එකෙන් කරපු ඒ වගේ මෙහෙයුම් කීපයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔයාලා මේ අපි දෙන්නගේ හැල්ල මෙච්චර දුරට අහගෙන හිටියානම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එකට. අපි අද කතා කරන්න යන්නේ මොසාඩ් සහ මොසාඩ් එකෙන් කරපු මේ මිෂන්ස් කීපයක් සම්බන්ධව. හරිම ඉන්ට්‍රස්ටිං. මොසාඩ් එක කියන්නේ මොකක්ද කියලා දන්නවද? ඊශ්‍රායලයේ රහසොත්තු සේවය. මොසාඩ් එක මචං උඹක වගේ ඊශ්‍රායලයේ ජාතික බුද්ධි සේවය. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔය ලෝකේ තියෙන ඒ වගේ ඕගනයිසේෂන්ස් අතර සෑහෙන ඩෙඩ්ලි ඕගනයිසේෂන් එකක්. මොකද මොසාඩ් එක කියන එක මොසාඩ් එකේ මොටෝ එක වෙන්නෙම මේ මොසාඩ් එකේ මොටෝ එක වෙන්නෙම ඒ වගේ නිකන් හින බය හිතන මොටෝ එකක්. ඉන්න බාන් හරියටම මම මොටෝ එක කියන්නේ. There is no escape. No one is out of reach. Not even a ghost. ගැලවීමක් නැත. කිසිම කෙනෙක් අතේ දුරින් එහාට නෑ. ඒ කියන්නේ කිසිම කෙනෙක්ව අල්ලන්න බැරි නෑ. ඊට පස්සේ ඒ කියන්නේ කිසිම කෙනෙක්ව අල්ලන්න බැරි නෑ හොල්මනක්වත්. ඒ කියන්නේ උන්ට හොල්මනකට ගහන්න හොල්මනක් වුණත් ඔබට ෂොට් එක දෙනවා. ඒක තමයි මොටෝ එක. හරිද? 1949 දී තමයි ඔෆිෂියලි ෆෝම් වෙන්නේ මොසාඩ් එක. ඒ කියන්නේ ඒක ඔය දැන් ස්ටේට් ඔෆ් ඊශ්‍රායල් කියන ස්ට්‍රයිල කියන රට ෆෝම් වෙලා අවුරුද්ධකට පත්සේ තමයි මොසාඩ් එක ක්‍රියේට් වෙන්නේ. මොනවාද මේකේ තියෙන ප්‍රයිමරි ප්‍රාථමික මේ මොනවාද කාර්යභාරය තමයි බුද්ධි තොරතුරු එකතු කිරීම, සැඟවීකරණ ඔපරේෂන්ස්, කෝවර්ට් ඔපරේෂන්ස් සහ මේ කවුන්ටර් ටෙරරිසම් එහෙම නැත්නම් ත්‍රස්ත විරෝධී ඒ ටික මේ ඔය ත්‍රස්තවාදීන්ගෙන් පරිස්සම් කරගැනීම. දැන් ඒකෙන් කරපු නිකන් මතක්ම වෙනේව දෙක තුනක් කියන්නම්කෝ. එකක් තමයි මේ එඩෝල්ෆ් ෆින්ච්මන් කියන්නේ මචං හොලොකෝස්ට් එකේ එක මේ ආකිටෙක්චර් කෙනෙක්. ඒ කියන්නේ හොලොකෝස්ට් එක කියන්නේ හොලොකෝස්ට් එකේ මුල් මේ ඩයල් වලින් එකක්. ඌ අල්ලගෙන තියෙන්නෙත් මෝ. ඊට පස්සේ 1972 මියුනිච් ඔලිම්පික් සංහාරයේ වගකිව යුතු සියලු දෙනාව අල්ලගෙන ඉලිමිනේට් කළ දැමීමේ. මේගොල්ලන්ගේ තියෙන මේක තමයි මේගොල්ලෝ සාම්ප්‍රදායික ක්‍රමයන්ට එහාට ගිහිල්ලා හරි out of the box මේ මැච් ගහන්නේ. හරි ක්‍රියේටිව් මැච් ගහන්නේ. ඉතින් අපි අද හිතුවා මේ ඒ වගේ උන් කරපු මිෂන්ස් කීපයක් ගැන කතා කරන්න. පළවෙනි එක තමයි බෑනේ මේවා ඔක්කොමත් හරි මේ නම් ටික කියාගන්න ගියාමනේ නාන්නේ. මම දැන් ඔබට මෙච්චර වෙලා කිව්වේ මොකද්ද මේ නම? දැන් මතක නැන්නේ. ඉමාද් මුග්නියා. හරිද? ඉමාද් මුග්නියා කියන්නේ මචං හිස්බොල්ලා අහලා තියෙනවනේ. හිස්බොල්ලා සංවිධානයේ
සෙකන්ඩ් ඉන් කමාන්ඩ් උතමයි හිස්පොල්ල සංවිධානය හිටපු දෙවැනිය ත්‍රස්තවාදී මහමුලකාරී ටීනේජ කෙනෙක් විදිහට පටන් අරගෙන එහෙම නැත්නම් කුඩා දරුවෙක් විදිහට මේ ඔය සංවිධානාත්මක අපරාධ කල්ලිවල පටන් අරගෙන කාලයක් යනකොට එයා පටන් ගන්නවා මචං ඉස්ලාමික් නීතිය ඉස්ලාමීය නීතිය එන්ෆෝස් කරන කෙනෙක් විදිහට එයා පාරේ ඉන්න ඔය මේ වෙනාගම් වල අයට පහර දෙන්න ගන්නවා ඊට පස්සේ ගණිකාවෘතිය දෙන කාන්තාවන්ට පහර දෙන්න ගන්නවා එයා නිකන් එයාව සෙල්ෆ් මේඩ් මොකක්ද නිකන් ශරියා ඉස්ලාමීය නීතියේ මේ ආරක්ෂකයෙක් බවට පත් කරගන්න ඊට පස්සේ අවුරුදු 21 වගේ වෙනකොට මෙයා කෙලින්ම ග්‍රැජුවේට් වෙනවා මචං මේ මහා පරිමාණ අපරාධවලට එයා එහෙම කරනවා තමයි මේ 1983 බේරූට් වල බෝම්බයක් පුපුරනවා ඇමරිකා එක්සත් ජනපදයේ මරීන්ලා එහෙම නැත්නම් US මරීන්ස්ලා 241ක් ඝාතනය වෙනවා 241 ඔව් මෙයාගේ වැඩක් ඊට පස්සේ ඊශ්‍රායල් වාසීන් සහ මේ යුදෙව් ගන්නවා පැහැරගෙන යාම ඝාතනය කිරීම වදදීම ග්ලෝලීය වශයෙන් කරනවා එයාට එයාගේ රටේ විතරක් නෑ එයා ගෝලීය වශයෙන් මේ වැඩේ කරගෙන යනවා ඊට පස්සේ හැබැයි මේ චරිතය එහෙම නැත්නම් මේ මුග්නියාගේ මේ එකම එක ෆොටෝ එකයි හම්බෙලා තිබිලා තියෙන්නේ දැන් මොසාඩ් එක මූ ගැන ඇක්ටිව්ලි හොයනවා ඒවට මූ ගැන මුගේ තිබිලා තියෙන බා එකම එක ෆොටෝ එක ඒකත් දිය වෙච්ච ෆොටෝ එක පරණ ෆොටෝ එක පරණ ෆොටෝ එකක් ඒ කියන්නේ දැන් ඉන්න තත්ත්වේ වෙන විදිහක් වෙන්න පුළුවන් දැන් නම් මැරිලා නේ ඉතින් දැන් නෑ අපේ වුණත් බා ID ෆොටෝ එකක් බලලා මේ අපිට කිලෝ ගන්නත් බැරි තරම් මුග්නියාගේ දිය වෙච්ච පරණ ෆොටෝ එකක් අර සාමාන්‍යයෙන් ත්‍රිලර් ඇක්ෂන් ෆිල්ම් වල එහෙම තියෙන අර එක ෆොටෝ එකයි තියෙන්නේ ඌ හොයාගෙන ගිහිල්ලා අර මේවා කරලා එහෙම ඒ වගේ එක ෆොටෝ එකයි තියෙන්නේ ඊට පස්සේ දැන් මොසාඩ් එකෙන් මොසාඩ් එකට ඕන වෙනවා මචං මේ මුග්නියාව එළියට ගන්න මෙහෙම එකක ඉන්නවා කියලා දන්නවා මූ කොහොම ඉන්නවා කියලා දන්නවා ඌ ලොකේට් කරගන්න බෑ ඌ කොහෙද ඉන්නේ කියලා කෙනෙක් තමයි ඌ දන්නවා ඌ ඇටැක් ඌ ටාගට් එකක් කියලා ඒක නිසා ඌ හැංගිලා ඉන්න හැමතැනම ඊට පස්සේ දැන් ෆුල් ට්‍රයි එක දෙනවා මූ එළියට ගන්න මූ එළියට ගන්න try කරනවා මචං ඒ කියන්නේ ඒක කරන්න අවුරුදු ගාණක් තිස්සේ කරලා බැරිම තැන අන්තිමම රිසෝට් එකක් විදිහට මේ මොසාඩ් එකෙන් මුගේ සහෝදරයව මරනවා ආගේ සහෝදරයව කවුද කියලා දන්නවා ඔව් සහෝදරයව මරනවා සහෝදරයාත් මොසාඩ් එකේ මේ සහෝදරයාත් හිස්බොල්ලා එකේ සමාජිකයෙක් මෙයාගේ සහෝදරයව මරනවා ආදර මලගෙදරට එයි කියලා දැන් සහෝදරයාගේ මලගෙදරට එයි මලගෙදරට ආපුවම උඹට ෂොට් එක දෙන්න පුළුවන් කියලා ප්ලෑන් කරලා කට්ටිය බලාගෙන ඉන්නවා ඌ ඊට වඩා ක්ලෙවර් ඌ තමන්ගේම සහෝදරයාගේ මලගෙදරටවත් ඌ එන්නේ නැහැ අසහභාගී වෙන්නේ නැහැ ඒක නිසා ඌ අල්ලගන්නම් බැරි වෙනවා ඊට පස්සේ දැන් ඔහොම ඇටැක් කරගෙන යනකොට මචං මේ කමාන්ඩර් කෙනෙක් ඉඳලා තියෙනවා ගලීබ් අවේලි කියලා ගලීබ් අවේලි හරි ගලීබ් අවාලි හරි එයත් හිස්බුල්ලා සමාජිකයෙක් 2004 අවුරුද්දේදී මේ කවුද අපේ මේ ඉමාඩ් අපි ඉමාඩ් කියමුකෝ මේ මේ ඉමාඩ් එකාකාරයේ හෙන වැරදි වැඩක් කරගන්නවා එයාට අතපසුවීමක් සිද්ධ වෙනවා ඒ අතපසුවීම තමයි ඊශ්‍රායලයේ විසින් ඝාතනය කරන ලද හිස්බොල්ලා සමාජික කමාන්ඩර් කෙනෙක් වෙන ගලීබ් අවාලිට උපහාරයක් වශයෙන් එයා පොඩි වීඩියෝ එකක් රිලීස් කරනවා හිස්බොල්ලා එකකින් වීඩියෝ එකක් රිලීස් කරනවා හිස්බොල්ලා එකකින් වීඩියෝ එකක් රිලීස් කරනවා මේ ඒක මේ අවාලට උපහාරයක් විදියට ඒ වීඩියෝ එක මොසාඩ් එකට සෑහෙන ඉන්ෆෝමේෂන් ආකරයක් වෙනවා මොසාඩ් එක කරන්නේ ඒ මුළු වීඩියෝ එක අරගෙන ෆ්‍රේම් බයි ෆ්‍රේම් ඇනලයිස් කරනවා ඒක ඉන්න කවද්දා නම් මනම් විස්තර ඒ මුළු වීඩියෝ එකම ෆ්‍රේම් බයි ෆ්‍රේම් ඇනලයිස් කරනවා එක ෆ්‍රේම් එකක මචං මොසාඩ් එකට හම්බ වෙනවා ඉමාඩ් ඉන්නවා වීඩියෝ එක කොටසක එයා වාඩි වෙලා ඉන්නේ හිස්බුල්ලා සංවිධානයේ නායකයා නස්රල්ලාගේ එහා පැත්තේ දෙවෙනියනේ අවුරුදු බර ගානකට පස්සේ ඉමාඩ් මුග්නියාව 2004 අඳුරගන්න ඉන්නවා කියලා පෙනුමත් ඩෙෆිනිටිව් ප්‍රූෆ් හම්බෙනවා ඊට පස්සේ මොනවාද
දැන් මේගොල්ලෝ කල්පනා කරනවා හරි දැන් ඉන්නවනම් මූ මේ රට ඇතුළෙම කොහේ හරි ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ මොසාඩ් එකෙන් ඉරාන් රටේ ඉරානයේ මේ ගවර්න්මන්ට් රෙකෝඩ්ස් හැක් කරනවා. උන් හැක් කරලා මේ කියන්නේ අවශ්‍ය තොරතුරු ටික ගන්නවා. ඉමාද් මුග්නියා 2006 ඉඳන් වෙන නමක් භාවිතා කරලා එහෙම නැත්නම් ෆේක් නේම් එකකින් ඩැමස්කස් රාජ්‍යයේ තමයි ජීවත් වෙලා තියෙන්නේ කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ සිරියාව කියන්නේ ඩැමස්කස් සිරියාව කියන්නේ මේ ඉරානයට ඊශ්‍රායලයට මේ එනිමි ටෙරිටරි එකක්. ඊශ්‍රායලයි සිරියාවයි කචල්නේ මේ එනිමි ටෙරිටරි එකක්. එතකොට ඊශ්‍රායලි ඔපරේටිව්ස් රට ඊශ්‍රායලෙන් යන කවුරු හෝ මේ සොල්දාදුවන්ට සිරියාව ඇතුලේ කටයුතු කරන එක අතිශයින්ම භයානකයි. මොකද කොයි වෙලේ හරි ඔක මාට්ටු වුණොත් ලොකු වලියක් යන්න පුළුවන් දෙයක්. රටවල් දෙක අතර යුද්ධයක් යන්න ලෙවල් එකට යන්න පුළුවන් දෙන්නේ. ඊට පස්සේ මොසාඩ් එකෙන් කරනවා මචං සාමාන්‍යයෙන් හිතා ගන්න බැරි විදිහේ වැඩක්. උන් යනවා CIA එකට. ඇමරිකාව. ඔව් මොසාඩ් එකෙන් CIA එකට ගිහලා CIA එකෙන් උදව් ඉල්ලනවා. අපිට ගහන්න බෑ උඹලා අපිට ගහලා දීපන් කියලා. ඒ කියන්නේ මේ අපිට නෙමෙයි දැන් ගහන්න මේක තනියම කරගන්න බැරි නෑ. ගැහුවොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා මුට. ඒක නිසා මේ උඹලට බයිද අපි වෙනුවෙන් මුට ෂොට් එක දෙන්න කියලා. ඊට පස්සේ මේ CIA එක කල්පනා කරනවා දැන් උන්ටත් මූ අයින් කරගන්න ඕන වෙලා තිබිලා තියෙන්නේ. මොකද මූ ඔය ඉමාද් මුන්යා ඇමරිකන් සෝල්ජර්ස්ලටත් ඇටැක්ස් ලෝන්ච් කරලා තියෙනවා 200 ගානක් මෑතක සහ එහෙම මෙහෙන් ඇමරිකන් උන්ට ෂොට් එක දෙනවා මේ යුද්ධයට ඇවිල්ලා ඉන්න උන්ට. ඒක නිසා CIA එක කියනවා හරි අපි මූව පින්තූරෙන් අයින් කරලා දෙන්නම් කන්ඩිෂන්ස් දෙකක් උඩ. තර ඇමරිකාවයි සිරියාවයි විරසකයිද? ඇමරිකාව කොහොමත් ඉතින් බං යුද්ධයක් තියෙනවා නම් ඒ හරියට රිංග ගන්න ඕනේ අමාරුවෙන් හරි. රිංගගෙනනේ මේවා කරන්නේ. මේ නෑ ඇමරිකාවට වෙලා තියෙන්නේ ඇමරිකාවට මාට්ටු වෙන්න බෑ මේ ඔය වගේ රටවල් අස්සට ගිහිල්ලා ඔහොම ගහලා. ඒ කියන්නේ සිරියාවත් එක්ක ඇමරිකාවේ මට මතක විදිහට ප්‍රශ්නයක් තිබෙන්නේ නෑ. අගනේ තොරරියකට ෆ්‍රෙන්ඩ්ලි සීන් එකේ එතකොට ඉතින් ෆ්‍රෙන්ඩ්ලි රටක් ඇතුළට ගිහිල්ලා ඔහොම මේ ඔපරේෂන්ස් කැරි අවුට් කරන්න බෑනේ. එහෙම හින්දා වෙන්න ඇති. වැරදි වෙන්නත් පුළුවන්. නමුත් CIA එක මෙයා වෙනවා කියනවා මට අපිට කොන්දේසි දෙකක් මත මේ වැඩේ අපි කරන්න කැමතියි කියලා. කොන්දේසි දෙක තමයි මචං. ඉමාද් මුන්යා පමණමයි මෙයා යුත්තේ. වෙන කිසිම කෙනෙක්ට මේ හානියක් වෙන්න බෑ. පිරිසක් ඉලක්ක කරලා දැන් බෝම්බයක් ගහලා වගේ වැඩක් කරන්න බෑ. ඔව්. අපි ඒ කියන්නේ CIA එකෙන් එයාව ටේල් කරලා දෙන්න CIA එකෙන් එයාවට ඒ ප්ලෑන් කරලා දෙන්න. හැබැයි මොසාඩ් එකෙන් තමයි ඌව ඝාතනය කරන්න ඕනේ. ආරගොල්ලෝ ලොකේට් කරනවා. ඒගොල්ලෝ ලොකේට් කරලා ඒගොල්ලෝ ඉතුරු වැඩ ටික කරලා දෙනවා විතරයි. මොසාඩ් එකෙන් තමයි ඌව ඝාතනය කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් CIA එකෙන් ඔපරේටිව්ස්ලා CIA එකෙන් ඔය අන්ඩර්ග්‍රවුන්ඩ් ඉන්න ඒජන්ට්ලා මේ මූව මාස ගානක් තිස්සේ පස්සෙන් ගිහිල්ලා ලුහු බඳිනවා. ලුහු බඳලා මුගේ මූ යන තැන්වල පස්සෙන් පේන්නේ නැති දුරකින් ගිහිල්ලා මූව ටේල් කරනවා. ටේල් කළා මචං මොකද්ද මුන්ට මාට්ටු වෙනවා මේ මුන්යාට පොඩි වීක් ස්පොට් එකක් තිබිලා තියෙනවා. වීක් ස්පොට් එක තමයි ඉතින් බන් සාමාන්‍යයෙන් හැමෝටම වගේ මේ මුටත් කාන්තා ඇසුර පොඩ්ඩක් කතන්දරයක් වෙලා තිබිලා තියෙනවා. ඒක නිසා මේ මුට තියලා තිබිලා තියෙනවා හිස්බුල්ලා එකෙන් කාන්තාව 3 දෙනෙක්. විශේෂිත යහළුවන් වශයෙන් ආශ්‍රය කරන්න. මේ ඕක CIA එකෙන් දැනගෙන තියෙනවා. එතකොට CIA එක දන්නවා මචං මූව අල්ල ගන්නවා නම් අල්ල ගන්න පුළුවන් එකම තැන මෙතන. මොකද ඌ ඒකට යන්නේ තනියමනේ. ඔව්. ඒගොල්ලෝ හම්බෙන්න යන්නේ තනියම. සහ මූ බලනවා මුට මූවම් කියන්නේ මූව මරන්න මොකද්ද අපිට කරන්න පුළුවන් විදිය කියලා. ඊට පස්සේ මේගොල්ලෝ තීරණය කරනවා ස්පෙයා ටයර් එකේ උගේ වාහනේ ස්පෙයා ටයර් එකේ දැන් මූ දන්නවනේ මූ ටාගට් එකක් කියලා. ඒක නිසා මුගේ සිකියුරිටි ටීම් එක හැමතිස්සෙම වාහනේ යටයි වටපිටාව බලනවලු බෝම්බ ඩෙටනේටර්ස් මොන හරි තියනවාද කියලා. ඒ කියන්නේ ඔකේෂනල් හිතලම චෙක් කරනවා. හැබැයි උන් චෙක් කරන්නේ නැහැ කියලා මුන්ට මීටර වෙලා තියෙනවා ස්පෙයා වීල් එක. මුට මොකක් හරි ෆෝර් වීල් එකක් තිබිලා තියෙන්නේ පිටිපස්සේ අර ස්පෙයා වීල් වෙනම මේ පිටිපස්සෙන් එන කැල්ල තියෙන්නේ.
යට ප්‍රාඩෝල වගේ තිර පිටස ඒකෑල් ඒ කම්පාර්ට්මන්ට් එක මුන් චෙක් කරන්න නෑ කියලා. ඊට පස්ස මේ ගොල්ලො කරන්නේ මේ ස්පෑට් අය කම්පාර්ට්මන්ට් එක ස්වප් කරනවා. එක දවසක මේ මුන්්‍යාරහෙ මෙයාව හම ගෙන ගැන් ළමෙක්ව හම්මෙන්න ගිය වෙලාවක මේ ගොල ශේප් එක වාහනේ මේ ස්පෑට් අයක ස්වප් කරනවා. ස්වප් කරලා දැන් හරි දැම් බෝම්බේ ඉන් ප්ලේස් මූේ විතරක් මරාගන්න මූ තනි වෙනකං ඉන්ඩෝඩ උඹ විශ්වාස කරනවද ඊට පස්සේ මේ කී අවස්ථා කීයක විතර උන් ට්‍රයි කරන්න ඇතිද බෝම්බ පුපුරෝගන්න පස්සයතා අවස්ථා 32ක් අවස්ථා 32ක මේ ගොල්ලෝ ට්‍රයි කරනවා මේ බෝම්බ පුපුරෝගන්න හැබැයි බෝම්බ පුපුරන්න හම්බෙලා නැහැ එක්ක මූ වාහනෙන් ටක් ගාලා බහැලා ගිහිල්ලා එහෙම නැත්නම් වාහනේට තව කවුරු හරි නැගලා එක්ක වාහනේ ළඟ කවුරු හරි ඉන්නවා එතකොට අර කොලැටරල් ඩැමේජ් නැතුව මේක පුපුරව ගන්න බෑ ඇග්‍රී වෙච්ච එක කරගන්න විදියක් නැහැ 33 වෙනි වතාවේදී ඔය ගෑනු ළමෙක්ව හම්බෙන්න ගිහිල්ලා මේ ඉමාද් මුග්නියා එනවා තමන්ගේ වාහනේ දිහාට තනියම ඇවිදගෙන ඒක තමයි අර ගොල්ලෝ ගන්න අවස්ථාව 33 වෙනි අවස්ථාවේදී බෝම්බේ පුපුරනවා මුග්නියා මියනවා අවුරුදු 30ක් හොල්මනක් වගේ ජීවත් වෙච්ච මුග්නියාව ලොකේට් කරලා ඌව නැති කරලා දාන්නේ මොසාඩ් එක එච්චර ලස්සන මැච් එකක් ගහලා එන්න ඉවසීමකින් මාරි ඉවසීමකින් අවුරුදු 30ක් ඌ ඒ කියන්නේ ඌ එළියට ගත්ත විදිහ ඌ එළියට ගන්න මේගොල්ලෝ ක්‍රියේටිව් විදිහට try කරපු විදිහ අන්තිමට හොයාගත්ත විදිහ මාරයි අර අනික්කට හානියක් කරන්නද තනි ටාගට් එකම ගත්ත විදිහට තනි ටාගට් එක මරගත්ත විදිහ මේ මොකද්ද තව කතාවකට දෙවෙනි කතාව මොහොමඩ් අල් මබූ කියන්නේ මචං හමාස් සංවිධානයේ හිටපු උසස් ආයුධ කෝඩිනේට් කරන කෙනෙක්. මම සීනියර් මේ වෙපන්ස් කෝඩිනේටර් කෙනෙක් තමයි හමාස් සංවිධානයේ මේ මොහොමඩ් අල් මබූ කියන්නේ. 1980 ගණන් වල ඊශ්‍රායලි හමුදා සමාජිකයන් දෙන්නෙක්ව මරලා තියෙනවා කියලා මූ දැන් නෝට් වෙලා තියෙනවා. සහ මේ ගාසා තීරයට ඉරානියන් ආයුධ ශිප්මන්ට්ස් කෙනක් තියෙනෙත් මෝලු. දැන් ක්ලියර්ලි මොසාඩ් එකට මූත් එක පොඩි අවුලක් තියෙනවා මූ අයින් කරගන්න ඕනේ. මේගොල්ලෝ 2009 දී try කරනවා මචං මේ මූට වස දෙන්න. හරිද? වස දීලා මරන්න. මුට වස දෙනවා මුට වැඩේ හරි ගිහින් නැහැ මුට වස දීපු එකට මුට බඩ ගිහිල්ලා. ඩෝස් එක මදි වෙලා තියන්නේ අද මුට වස දීලා තියෙන එකේ වැඩේ හරි ගිහිල්ලා නැහැ මුට ඒ වස වලට බඩ ගිහිල්ලා. මූ අසනීප වෙලා විතරයි මේ අරු හිතන්නේ නැහැ නේ බං දැන් අපි හිතමු අපිට බඩය ගියොත් එහෙම බඩ යන වෙලාවක අපි හිතන්නේ නැහැ නේ මොකෙක් කරේ එකක් අපිව මරන්න වහදාලා මොකක් හරි වෙලා කියලා. මේ කොහමරි වැඩේ හරි ගිහින් නැහැ. ඊට පස්සේ 2010 ජනවාරි වල මේ මුසාඩ් සමාජිකයින් ආපහු යනවා ඩුබායි රාජ්‍යයට. දැන් මූව අල්ලන්න පුළුවන් එකම රට ඩුබායි. හරිද? දැන් ඩුබායි වලට මොකද මුන්ගේ රටේදී ගහන්නත් බෑ. ඉස්රායලයට මූට ගහන්නත් බෑ. මූ තව යන මේ ෆ්‍රීකවන්ට්ලි ෆ්ලයි කරන රටවල් කීපයක් තිබිලා තියෙනවා. මේ රටවල් කීපය ඇතුළතදීත් මූට ගහ ගන්න විදිහක් තිබිලා නැහැ. මේගොල්ලන් අන්තිමට තීරණය කරලා තියෙනවා මූට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න නම් ගන්න පුළුවන් රට ඩුබායි. මේ අපි ඩුබායි වලට මූ ආවට පස්සේ මේ වැඩේ කරමු කියලා. දැන් 2009 ඩුබායි වලදී තමයි මේ try එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ 2010 ජනවාරි වලත් ආපහු try කරනවා මූව මේ මූට විරුද්ධව මොකක් හරි මිෂන් එකක් කරන්න. එතකොට මොසාඩ් එකෙන් තීරණය කරනවා සමාජිකයින්ව යවන්න ඩුබායි රාජ්‍යයට අන්ඩර්ග්‍රවුන්ඩ් ඔපරේටිව්ස්ලාව හැම තැන් වලට හැකැන මූ ඉන්න පුළුවන් කියලා හිතන හොටෙල් රූම් සොය හැම එකකටම කට්ටියව යවනවා. ඒ අවනකොට මේගොල්ල පොඩි මේ මිස්ටේක්ස් කීපයක් කරනවා මොසාඩ් එකනුත්. ස්මූත් යන්නේ. මොසාඩ් එක මචං පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ ෆොරින් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පාස්පෝර්ට් නෙමෙයි ෆොරින් පාස්පෝර්ට්ස්. ඒ සමහර ෆොරින් පාස්පෝර්ට්ස් ඇත්තටම මේ රටවල් වල සිටිසන්ස්ලාට අයිති ඒවා. ඇත්ත ඩෙන්ටිටස් මේගොල්ලෝ assume කරනවා. assume කරලා තමයි අතරට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ මේ හරි ලේසියෙන් ට්‍රේස් කරන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ්. ඇයි දන්නේ එච්චර ස්ලොපි වුණේ ඒගොල්ලෝ. ඊට පස්සේ මේ
ගොල කෝල් සරගෙන තියෙන සෙල්ෆෝන් සලින් කෝල් සරගෙන තියෙන ඔක්කොම එකම රටක ඔස්ට්‍රියාවල මේ ස්විච් බෝඩ් එකට කතා කරලා එතනින් තමයි IP ඩ්‍රස් මාරු කරලා වගේ කතන්දර මේගොල්ලෝ මට උඹට කෝල් එකක් ගන්නවනේ මම උඹට ඩිරෙක්ට් කෝල් කරන්නේ නැහැ මම ඔස්ට්‍රියාවල කතා කරලා ඔස්ට්‍රියාවල තියෙන ස්විච් බෝඩ් එකකින් තමයි මට කෝල් එක එන්නේ එහෙම තමයි ඒ සෙට් එකම එකම ස්විච් බෝඩ් එකෙන් තමයි ඒ ඔක්කොමල එකම ස්විච් බෝඩ් එකෙන් තමයි මේ වැඩේ කරගෙන තියෙන්නේ එතනත් පොඩ්ඩක් අවුල් ඊට පස්සේ මේ එක වීඩියෝ එකක තියෙනවා මචං උන් ට්‍රයි කරලා තියෙන දැන් හිතමුකෝ ස්පයිස්ලානේ ඔත්තුකාරයෝනේ ඔය ඔත්තුකාරයෝ බං අර ඉතින් ඇන්තු වෙස් මාරු කර ගන්නවා ඒ වගේව කරනවානේ එක වීඩියෝ එක තියෙනවා මචං මේ ඔය ඔක ඩුබායි වලට අහු වෙනවා ඔය වැඩේ හරිද ඊට පස්සේ තමයි දැන් මේ වීඩියෝස් ටික එළියට එන්නේ මේ එකෙක් යනවා වොෂ්රූම් එකකට හොටෙල් එකක ලොබි එකේ යනකොට ඌ පුන්සඳ වගේ බබලෙන තට්ටේ හරිද ආපහු වෙනකොට ශාරුක් ඛාන් වගේ කොණ්ඩයක් තියෙනවා එක වෙක වොෂ්රූම් එකට යනකොට තට්ටේ එළියට එනකොට ඔන්න ලස්සන කොණ්ඩකින් එළියට ඒ ෂැම්පු එහෙම ඒ වගේ මේ ඒ මොකද ඇත්තට මුන්ට උනේ උන් අන්ඩර්ස්ටිමේට් කරනවා ඩුබායි වල මේ CCTV තත්ත්වය අන්තිමට මේක මාට්ටු මේ වැඩේ අපි කතා කරගෙන ගිහලා අන්තිමට මාට්ටු වුණාට පස්සේ ඩුබායි වලට තප්පරයක් ගානෙම මුන්ව ෆුටේජස් මුන්ට මේ උන් හදාගෙන තිබිලා තියෙනවා ආයෙ ඔක්කොම හැමතැනම රෙකෝඩ් හැම තප්පරයක් ගානේ වගේ කවුන්ටර් උන් ගාව CCTV තිබිලා තියෙනවා මේගොල්ලෝ මචං මොහොමඩ් මේ 2010 ඇටම්ප්ට් එකේදී මරන්නේ උගේ මේ හොටෙල් රූම් එකට රින්ගනවා උගේ හොටෙල් රූම් එකට රින්ගලා ඌව මේ මරන්නේ හાર્ට් ඇටැක් එකක් හැදුනා වගේ ලෙවල් එකකට ඒ මොකක් හරි විසක් ට්‍රේස් කරන්න බැරි විසකින් වගේ එහෙම මොකක් හරි එකකින් ඒ කියන්නේ ඌව මරලා තියෙන්නේ හાર્ට් ඇටැක් එකකින් මැරුණා වගේ පේන්න නැචරල් කෝසස් වගේ පේන්න එන්නලා මේ මුන් ඩුබායි වලින් පයින්නවා හැබැයි ඩුබායි පොලිසියට පොඩි සැකයක් එනවා මේ මෙහෙම එකක් වුණා වගේ දත් කියලා ඒ කියන්නේ මේ ඩුබායි පොලිසිය දැනුවත්වද මේව තියාගෙන ඉන්නේ මේ ඩුබායිනේ බං ඉතින් අදටත් කට්ටිය පයින්නේ මිඩල් ඊස්ට් ඩුබායිනේ අපේ මේ වැරදි කරන උනුත් එහෙ අර තියෙනවනේ එක්ස්ට්‍රැඩිෂන් නීති නැති කතන්දර මොකක් හරි මේ කොහමරි ඩුබායි රට ඇතුලේ ඔහොම ඇසනේෂන්යක් වුණා කියලා මේ මාට්ටු වෙලා ඩුබායි පොලිසිය ලස්සනට CCTV ෆුටේජස් ලයින් කරලා පෙන්නනවා මෙන්න මේ වෙලාවට මේ කට්ටිය මේ තැන්වල හිටියා ඒගොල්ලෝ තමයි මේ විදිහට මේ ලස්සනට මේ වැඩේ කරේ කියලා. ඒතොර ඒ මොසාඩ්ෙන් කියලා මාට්ටු වෙනවා මොකද ඊට පස්සේ ඔයගොල්ලන්ට හොයලා බලුවොත් පුළුවන් දැනගන්න මේ ඔය පාස්පෝර්ට් උස්සපු සිටිසන්ස්ලා ඉන්න රටවල් හැම එකකින් වගේ වැඩේ කන්ඩෙම් කරා. ඕස්ට්‍රේලියාවෙත් කරලා. ඔස්ට්‍රේලියන් ෆොරින් මිනිස්ටර්ත් උස් පාර්ලිමේන්තුවේදී කතාවක් කරනවා මේක ඒගොල්ලෝ මාරු විදිහට හෙලා දකිනවා කියලා මේ කියන්නේ තමන්ගේ සිටිසන්ස්ලාගේ මේ ඩෙන්ටිටිස් ඇසියුම් කරගෙන මේ වගේ දෙයක් කරන එතන පොඩ්ඩක් නියන් වැඩේ ගැස්සිලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ටාගට් එක ගන්නවා ඒ උනාට පොඩ්ඩක් බ්ලැක් මාක් එකකුත් වද්දා ගන්නවා. ඔව් මොකද ඩුබායි පොලිසියෙන් ඔය ඉන්වෙස්ටිගේෂන් එක කරගෙන යනකොට ඒගොල්ලෝ අරගොල්ලන්ගේ ට්‍රැවල් රෙකෝඩ්ස් හොටෙල් ගෙස්ට් ලොග්ස් ඊට පස්සේ මේ CCTV ෆුටේජස් සහ මේ ෆෝන් සහ ඩෙබිට් කාඩ් ඩේටා ඔය ටික ඔක්කොම තිබ්බහම මුන්ට හොඳ ලස්සනට පින්තූරයක් මැවෙනවා මුන් මොන වෙලේද ආවේ මොන වෙලේද ගියේ මොනවද කරේ කියලා. මේ ඊට පස්සේ ඕකෙන් උනේ මේ මොනවද මොසාඩ් එකේ ඒජන්ට්ස්ලාගේ ඩෙන්ටිටිස් පොඩ්ඩක් එළියට ආවා. ඇයි මූණු ඔක්කොම ටික CCTV ෆුටේජස් තියෙනවනේ. මේ මොනවාද මිෂන් එක හරි. උන්ගේ මිෂන් එක සක්සීඩ් වුණා. නමුත් උන්ගේ අර මොකක්ද ඒකට කියන්නේ මේ ඉමේජ් එක පොඩ්ඩක් ඩැමේජ් ඒගොල්ලගේ ඉමේජ් එක ඩැමේජ් වුණා සහ ඒගොල්ලන්ටත් ලොකු හානියක් වුණා. ඒගොල්ලෝ නොදැනුවත්වම මොකද මේ ඒජන්ට්ස්ලාගේ මූණු එක්ස්පෝස් වුණා. අන්තර්ජාතික වශයෙන් විශාල අපකීර්තියකට මොසාඩ් එකට මූණ දෙන්න සිද්ධ වුණා. මෙතඩ්ස් පොඩ්ඩක් අර මේ මෙතඩ්ස් අවුල් ගියා. මෙතඩ්ස් එළියට ආවා. ඔය ටික ඔය ඔක්කොම ටික වුණා. මේ හැබැයි මොසාඩ් එක ලෝකේ ඕන රටක කේපබල් කියලා ඒගොල්ලෝ ඒවෙන් ඔප්පු කරලා පෙන්වනවා. ඒ කියන්නේ ලෝකේ ඕන රටක මේ මෙතනත් මේ අන්ඩර්ස්ටිමේට් වැඩක් මිසක් වෙලා තියෙන්නේ. හරියට වැඩේ කරා නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. අනික ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ මේ එළියට ආපුවා විතරයි. එළියට ආපු නැති කතන්දර ඒක තමයි අපි හිතන්නවත් නැතිවා ඔය වගේ වෙලා තියෙනවා දන්නේ නැහැ නේ. මේ මට තියෙන්නේ ඇත්තටම එහෙම ප්‍රශ්නයක්. තව කතාවක් ඕනද? තව ගමු. තව ඕනද?
ඒවන ඉන්ට්‍රස්ටින් තව ගම තවගම මේ තව එක හරි මන් ටක් ගලම කියගෙන මොකද මට අන්තිමකටික අදින්න ඕන ලොකු අන්තිමටර දාසය දහෙක් මේ හමාස් ලීඩ හමා සංවිධානය නායකයාව එයා තමයි 2023 ඔක්තෝම්බර් 7 එහෙමදත්තම් මේ එකට ගැන 710 ඇටැක් එක කියලා දැ 911 වගේ 710 ඇටැක් එක මේ ඒකනුත් අති විශාල හානියක් සිද්ධ වුණා මේ මොනද ඉස්මයිල් හනිය මෙයාගේ නම ස්මයිල් හනියව එයා ජීවත් වනේ මචන් සාමාන්‍යයෙන් ගාසතීරයේ කට්ටිය සෑහෙන්න දුක්විදිද්දී මූ කටාර්වල බිලියන 4ක වත්කම් එක්ක පුදුමාකාර ලැවිස් ජීවිතයක් ගත කරලා තියෙන එක මාර ලැවිස්ලි ජීවත් වෙලා තියෙනවා මේ බිලියන 4ක වත්කම් එක්ක අර මිනිස්සු මාර විදිහට දුක් විඳිද්දි මේ මොකක්ද ඌ පරිස්සම් වෙලා ඉඳලා තියෙන්නේ මේ US එකෙන් මොකක් US එකත් එක්ක ඩීල් එකක් තිබිලා තියෙනවා මේ කටාර් රාජ්‍යයේ මොසාඩ් ඇටැක්ස් තියෙන්න බෑ කියලා හරිද අර කටා US ඊස්රායල් කට්ටිය මොකක් හරි එග්‍රීමන්ට් එකක් තිබිලා තියෙනවා කටාර් රාජ්‍යය ඇතුලේ මොසාඩ් ඇටැක් කරන්න බෑ මොසාඩ් ඔපරේෂන්ස් කරන්න බෑ එතකොට මූට ෂොට් එක දී ගන්න විදිහක් නැතුව ඉඳලා තියෙනවා ඊට පස්සේ මේ උඹට මතකද අර මේ 2024 මැයිවල හෙලිකොප්ටරයක් කඩාගෙන වැටිලා ඉරානයේ මේ ජනාධිපති මැරුණා. ඔව් ඊට දවස් කිහිපයකට කලින් ලංකාවටත් ඇවිල්ලානේ ගියේ. ඔව් ලංකාවට ඇවිල්ලා ගියේ. 2024 මැයිවල මචං ඉරානයේ ප්‍රෙසිඩන්ට් එහෙමත් නැත්නම් රයිසි මේ හෙලිකොප්ටර් ක්‍රෑෂ් එකකින් මැරෙනවා. අර කලදුටු කඩ වල ඉහ ගන්නවා කියන සීන් එක තියෙන්නේ. මුන් දැනගන්නවා මොසාඩ් එකෙන් දැන් මූ මැරුණා කියන්නේ අපිට chance එකක් එනවා. හෙලිකොප්ටරේ කඩා වැටිච්ච එක මොසාඩ් එකට සම්බන්ධ එහෙම සම්බන්ධයක් තියෙනවද කියලා නම් එළියට අවිලා නැහැ. එහෙම සැකයක් සෑහෙන අර සෝෂල් මීඩියා වලත් කියන්නේ පුළුවන් වෙන්නත් පුළුවන්. අපි දන්නේ මේ මුගේ ඉරානයේ මේ කවුද මේ ප්‍රෙසිඩන්ට් මැරුණානේ. ප්‍රෙසිඩන්ට් මැරුණාම මචං අනිවාර්යයෙන්ම මුන් දන්නවා මේ කවුද හමාස් සංවිධානයේ නායකයා ඉස්මායිල් හනියේ ගොඩක් වෙලාවට මේ ෆියුනරල් එකට එන්න පුළුවන් කියලා. මේගොල්ලෝ සතියක් දෙකක් වගේ කාලයක් ඇතුළත මේගොල්ලෝ ප්ලෑන් කරනවා ෆියුනරල් එකට එන මූව මේ අයින් කළා දාන විදිහ. ඊට පස්සේ මේගොල්ලෝ කරනවා මචං මේ දැන් ඔය ඉස්මායිල් හනියේ ආවට පස්සේ නවතින එක හොටෙල් එකක් තිබිලා තියෙනවා. ඒ හොටෙල් එක මචං මොනවාද අතිශයින්ම ආරක්ෂිත හොටෙල් එකක්. IRGC ගෙස්ට් හවුස් රූම් එක මේ කියන්නේ IGRC කියන්නේ මචං පොට්ටකින් IGRC කියන්නේ IGRC කියන්නේ IGRC එකට මේක නම් මතක නෑනේ මට අයි කියලා ඉන්ටර්නේෂනල් අනිත් මට ගත්තා මතක නෑ මගේ කමෙන්ට් එකක් දාන්නම් පුළුවන් වුණොත් හොයාගෙන මේ IGRC ගෙස්ට් හවුස් එක කියන්නේ මේ මිලිටරි එකෙන් කරන ගෙස්ට් හවුස් එකක්. ඒ කියන්නේ එච්චරට මේක ඒ හොටෙල් එක සිකියෝ. නමුත් මේගොල්ලෝ තීරණය කරනවා මෙතනදිම තමයි ඇටැක් එක වෙන්නේ කියලා. මුගේ කාමරේට මචං මූණ දැනුවත්වම දැනුවත් ඔබ්වියස්ලි මූණ දැනුවත්වම මුගේ කාමරේට බෝම්බයක් ප්ලාන්ට් වෙනවා. හරිද? ඒ කාමරේට බෝම්බේ ප්ලාන්ට් වෙලා දැන් එළියේ ඉඳන් බලාගෙන ඉන්න කට්ටිය ඩෙටනේට් කරන්න මේක කොහොම හරි මේකට අරු කාමරයට ගිහිල්ලා ටික වෙලාවකින් මම ආපහු එළියට යනවා. ඊට පස්සේ මුන්ට ඔත්තු වෙනවා මුගේ කාමරේ AC එක වැඩ කරන්නේ නැහැ කියලා. දැන් අර බෝම්බේ පුපුරන්න බලාගෙන ඉන්න උන් බය වෙනවා. මූ බැරි වෙලාවත් කාමරේ මාරු කරගත්තොත් උගේ මුළු මිෂන් එකම ෆේල් වෙනවා. දැන් මොසාඩ් එකේ මුළු ප්ලෑන් එකම කෙලවෙනවා. අරු බැරි වෙලාවත් මේක AC නැහැ මට වෙන කාමරයක් දෙන්න කියලා වෙන කාමරයකට මූ වුණා. ඊට පස්සේ කල්පනා කර කර දැන් මේකට ක්‍රිටිකලි බලාගෙන ඉන්නකොට අරු මේ ආපහු වෙනවා. AC එක හදාගන්න නෑ AC එක හැදිලත් නෑ ඌ ඒ කාමරේටම ආපහු වෙනවා මොකක් හරි වැඩකට. ආපු ගමන් 2024 ජූලි 31 වෙනිදා මොසාඩ් එක
IGRC ගෙස්ට් රූම් එකේ IRGC ගෙස්ට් හොටෙල් එකේ බෝම්බයක් පුපුරව හරිනවා. ඉතින් දසදහස් ගාණක් මිනිස්සුන්ගේ ඝාතනවලට වග කියන්න ඕනේ හානියේ ඒ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් වෙනවා. ක්ලීන් ඔපරේෂන් එකක් කිසිම ඊශ්‍රායලි ඒජන්ට් කෙනෙක් එක්ස්පෝස් වෙලා නැති. වනික ඒගොල්ලන්ගේ තිබ්බ රූල්ස් උඩ ප්ලේ කරලා ඒගොල්ලන් තිබ්බ රූල්ස් උඩ ප්ලේ කරලා කරපු වැඩේ හරිද වැරදිද දන්නේ නැහැ. ඉතින් නමුත් අර මොකද්ද තියෙනවනේ කිසි දෙයක් සාධාරණ නැහැ කියලා ආදරයේදී යුද්ධයේදී හොඳ වැඩක් නරක වැඩක් කියලා කියන්න බෑනේ. මොකද්ද කතාව nothing is fair in love and war මොකද්ද එකක් තියෙනවනේ කිසි දෙයක් සාධාරණ නැහැ කියලා මේ ආදරයේදී යුද්ධෙදී මේ ඊළඟ එක ඊට පස්සේ මොකද අර අවුරුදු 10ක් බලාගෙන හිටපු කතාව. මම දන්නේ මම මේකෙන් තමයි මාරිදට ඉම්ප්‍රෙස් වුනේ. මොකද මට හොඳට මතකයි මේ නිවුස් එක මම දැක්කා. මට හොඳට මතකයි. මේ පස්සේ තමයි දැන් මේ විස්තරය දැනගත්තේ. මේ වගේ ගේමක් කියලා දැනගත්තා. මේ වගේ ගේමක් කියලා දැනගත්තා. මට මොන හරි මිස් වුණොත් ඔයත් කියන්න. මේ මොනවාද 2014 දී මොසාඩ් එක විසින් මේ හිස්බොල්ලා සමාජිකයින්ව වෙනුවෙන් දැන් බහිතපංකෝ ඔය වගේ ඕගනයිසේෂන්ස් මචං අර ලොං ටර්ම් ප්ලෑන් කරලත් දේවල් කරනවානේ. ඔය ස්ලීප් ඒජන්ට්ස්ලා කියලා අපි අහලා තියෙන්නේ. ඒකට සමහර වෙලාවට ඔය දැන් ඇමරිකාව රුසියාව අතර එහෙම දේවල් වෙලා තියෙනවා. අපි ඔය ෆිල්ම් බලන අය නම් ගොඩක් ඕවා අහලා ඇති. ඒක නැති වෙන්න විදිහකුත් නැහැ. දශක ගාණක් වුණත් වෙන රටක ප්ලාන්ට් කරලා තියන්න පුළුවන් විදිහේ ස්පයිස්ලා. කිසිම දෙයක් කරන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන නමුත් ඕන වෙලාවක මොස්කව් වලට හරි මේ වොෂින්ටන් වලට හරි ඒගොල්ලන්ව ඇක්ටිව් කරන්න පුළුවන්. ඇක්ටිව් කරොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ලෝයල් වෙලා ඉන්නේ ඒගොල්ලන්ව ප්ලාන් කරපු රටට. ඒ වගේ මේගොල්ලොත් අර ස්ලීප් ඔපරේෂන්ස් වගේ ඒවා කරගෙන යනවා. කරලා තියලා තියෙනවා ඕන වෙලාවට වැඩක් ගන්න. 2014 දී මොසාඩ් එක විසින් මේ ඒගොල්ලෝ හොයාගන්නවා මචං අර වෝකි ටෝකීස් වලට පුළුවන්කම තියෙනවා කියලා බෝම්බ විදිහට වැඩ කරනවා. උන් කරන්නේ වෝකි ටෝකී එකේ බැටරි එකට මේ පොඩි අයිටම් එකක් හයි කරනවා. ඒකෙන් එතකොට බ්‍රිග් වෙනවා මේ වෝකි ටෝකී එක පුපුරන්න පුළුවන් විදිහට. ඊට පස්සේ මේගොල්ලොන්ට ඕන වෙනවා දැන් මේක හදලා ටෙස්ට් කරලා වැඩේ හරි මුන්ට ඕන වෙනවා හිස්බුල් එකට මේක අරගන්න ඕන තැනට පත් කරන්න. මොසාඩ් එකෙන් තනිකර හෙන්න නිකන් මාකටිං කැම්පේන් එකක් ගහනවා මුන්ට ඕන විදිහට උන්ට ඕනේ අන්තිමට උංගාව තියෙන වෝකි ටෝකී එක හිස්බුල්ලා එක විසින් ගන්නවට. හරි ඒ වුණාට දැන් මොසාඩ් එකෙන් වෝකි ටෝකී විකුණනවා කිව්වත් හිස්බුල්ලා එක කොහොමත් ගන්නෙ නෑනේ. උන් ගහනවා මචං මාර මැච් එකක් 16000ක් වෝකි ටෝකීසුයි පේජසුයි අරුන් කොහොම හරි සල්ලි දීලා ගන්නවා. හරිද? මේගොල්ලෝ කොපි කරනවා හිස්බුල්ලා එක ගොඩක්ම පාවිච්චි කරපු වෝකි ටෝකී එක ඒ කියන්නේ ජපනීස් මොඩල් එක මේ ආකෘතිය. ඒකම මේගොල්ලෝ කොපි කරලා හදනවා. හදලා මචං මේගොල්ලෝ දන්නවනේ දැන් මේක ගන්නෙ නැහැ කියලා. මේගොල්ලෝ ඊට පස්සේ වෙනමම මේ මාකට් එකක් වගේ එකක් ඒකට ක්‍රියේට් කරලා පේජස් ඒ කියන්නේ කාලේ අවුරුදු ගාණක් පස්සේ තව ඔය වැඩේම ආපහු පේජස් වලුත් මේගොල්ලෝ කරනවා. හරි පේජස් කියන්නේ මේ අර පේජස් කියන්නේ ඔය ඔයගොල්ලෝ අහලා ඇති මේ ඔය ෆිල්ම් වල එහෙම තියෙනවා ඩොක්ටර්ස් ලව පේජ් කරපු කාලෙත් තිබි උඹට දැකලා නැද්ද? අපි පොඩි කාලේ තිබ්බ පේජස් මේ ක්ලිප් බෙල්ට් එකේ ක්ලික් කරගෙන හිටියේ රස්සාවෙන් මෙසේජස් එහෙම එන්නේ ඒ පේජ් එකකටනේ. ඊට පස්සේ ඒකෙන් කර බීප් බීප් ගානකොට ඒකෙන් බලලා ඔය තියෙන නම්බර් එකට කොහෙන් හරි කෝල් එකක් කරගන්න. අදටත් පේජස් යූස් කරනවා මේ රීෂ් අපිට කිව්වේ දාර මේ පැරමෙඩික් මේකේදී රීෂලට අදටත් පේජස් තියෙනවා. පේජ් වෙනවා ඒගොල්ලන්ම. මේ ඒ කියන්නේ ඇම්බියුලන්ස් පැරමෙඩික්ස්ලට ඒගොල්ලන්ට පේජස් තියෙනවා. මම දන්න තරමින් තාම සමහර ඩොක්ටර්ස්ලට එහෙම ඇති ඔන් කෝල් ඩොක්ටර්ස්ලට මේ ඒ පේජ් එක මචං රිලයබල්. ඒතකොට මේ අරුන්ට පේජස් ඕන වෙනවා. උන්ට පේජස් ඕන වෙන්නේ උන්ට පේජස් ඕන කරනවා. එතකොට උන්ට පේජස් ඕන කරන විදිහ මං කියන්නේ. දැන් මොසාඩ් එකෙන් දැනගන්නවා පේජස් වලටත් මේ වැඩේ කරත හැකියි. තොට ෝකිටෝක දීල ඉවර ෝකිටෝක දීල ඉවර වෙලා ෝකිටෝකකට තුන් ඒ වගේ මාකට් එකක් හදලා මම තේරුම් ගන්න පේජස් කතාව කියන්න එතකොට ෝකිටෝකි වැඩගෙන හිතා ගන්න පුළුවන් මේ පේජස් අපිට ටිකක් මේ තව ළඟ කාලේ වෙච්ච වැඩ මේ පේජස් මේගොල්ලෝ මොසාඩ් එක හදනවා හදලා හිස්පුල්ලායකට අවශ්‍යතාවය ඇති කරන්න දෙපයි
අවුන්ට ඌමනාවත් තිබ්බ එකක් නෙමෙයි මේ උන් අවශ්‍යතාව ඇති කරන්නේ මේ දැන් එක උන්ට පර්ෆෙක්ට් හැබැයි මොකද පේජස් හැක් කරන්න බෑනි පරණ පේජ පරණ ටෙක්නෝලජීස්න එතකොට ඒක හැක් කරන්න බැහැ උම ට්‍රේස් කරන්න බැහැ හිස්පුල්ලා වගේ මිලිටර් මේ පැරමිල්ටරි කණ්ඩායමකට ඔය වගේ කම්මරු ඊට පස්සේ මුන් කරන්නේ සෝෂල් මීඩියාවලින් ෆ්ලඩ් කරනවා මේ සෝෂල් මීඩියා ෆ්ලඩ් කරනවා ඊශ්‍රායලයට පුළුවන් කියලා මේ මොනාද මොබයිල් ෆෝන් ඉශ්‍රායලයට පුළුවන් කියලා මොබයිල් ෆෝන් ස්ට්‍රැක් කරන්න හරි මයි දාන්න උන් නිවස්යවන මොසාඩ්ඩගෙන් නිවස්යවනවා මේ උන්ට ඒ රටට පුළුවන් කියලා දැන් ෆෝන් ට්‍රැක් කරන්න එතකොට ෆෝන් ට්‍රැක් කරන්න පුළුවන් ෆෝන් ට්‍රේස් කරන්න පුළුවන් ඔගොල්ලංව මේ ඔගුල කතා කරන වහගෙන ඉන්නගෙන නිකං උන්ර නිවස් ටිකක් යවනවා නිවස්ටික එවට පස්සේ දැන් අරුන් කල්පන අරුන්වට කල්පනා කරෝනවා මේ උඹල ෆෝන් පාවිච්චි කරන එක උඹලට අවදානන් කිය හරි ෆෝන් හවාවිච්චි කරන්න බෑදකොට පේජස් පාවිච්චි කරන්න හොඳයි කියෙනෙකු පේජස් පාවිච්චි කරන්න හොඳයි කියන කත් තින් බං උන්ට තේරෙනවන බන්දැන් මේ මොනද ෆෝන් පාවිච්චි කරන්න බැයි නම් උන්ට කමිනිකේට් කරගන්න විදිහකුත් නැත්තම් මොකිටෝකිට දීම ොකිටෝකට තින පේජකට ඉට වඩ මංහිතන්න පේජකට ඩිස්ටන්සක පුළුව ොකිටෝක ලෝස්රේන්ස්නේ බොගිට පේජයක මං දන්න තරමින් ඊට වඩා මේ එන්න බංජක මොකක් දෙකට කියන්න පේ පාන්ඩ මේ මොනද ලෝන් රේන් සිස්ටම් සල්ට සාමාන්‍ය මේ හැතැම්ම තුනක් විතර හට වෙනකනුත් පුළුවන් මේ කොමරි මුන්දැන් ඒ විදිහට මැනිපිලේට් කළ අවශ්‍යතාවය හදනවා හදලා පේජස් විකුණ ගන්නත් එපෑරුන් මොසාඩ්ඩක විකුණනොකිවත් ගන්නෙත් නෑන උන් හදන මචන් ශෙල් කම්පනිස් උන් ශෙල් කම්පනිස් ගොඩක් හදලා ඒ ශෙල් කම්පනිස් වලින් මේ මොසාඩ් හිස්පුල් එකට පිච් කරනවා මේක ගන්නලා ඔගොල්ල මුල් ගන්න මුල්ටික අපි නිකන් දෙන්න මුල්ටිකෙන් අපි කොටසක් නිකන් දෙන්නම් ඊට පස්සේවට ඩිස්කවුන්් දෙන්නම් කියලා අරුන් ඇන් දෙෙන උන් ගන්න ලොට් එකම උන් මේ මොනාද බෝකිටෝකි ටික දැන් තියෙනවන කොහොම ඔය බෝකිටෝකි කේස එක කතන්දරය වෙන්නේ උන්ට බෝකිටෝකිවල්ඩ මේ රිඩාබිල්ටියක් ගැන පොඩි ප්‍රශ්නයක් මතුවේගෙන එන කාලයක් ලෝක හිස්පොල්ල එක හිස්පුල්ලයකට එකක් ඉන්ද්‍ර තින හිස්පුල්ල එක ඌ සැක කරන්න පටන් අරගෙන තිබිල තියෙනවා මේක වෝකිටෝක එකක් විතරක් නෙමේ මේ ඇතුරේ මොහකරතාව එකත් කතන්දරයක් තියෙනවා කියලා උනික එක් ගැන ප්‍රශ්න කරමින් ආපු කාලයල්ල ඒ කාල ඇතුළත ඒක පාවිච්චි කල මුන් පේජස්ටික විකුණ ගත්තා පේජස්ටික විකුණගෙන තව කාලයක් පේජස්ටික් කොහමර දීල දැම්ම කියපක ඔක්කොම එකතුව දාසය දහක් විතර තිබිල තියෙනවා ඊට පස්සේ මේ මොනාද හතමකතමද මේ පේජස්ටික විකුණ ගත්තා පේජස්ටික විකුණ ගත්ත විකුණගෙන දැන් ඒ අතර මකදී තමයි උන්ට තේරෙන්නේ මේ අර කවුද මංකිවර සැකරපු එක කිට කියලා ඌටිකක් කතන්දරේ වැඩිපුර කියවගෙන ඇවිල්ල තියෙනවා එකන ඇත්තටම ස්පුල්ලයකින් අර බෝකිටෝකිස් ටික චෙක් කරන්න පටන්ගන්න කාලයක් තිබිල තියෙන එකන එකට ලෑස්ති වෙච්ච කාලය ඉන්ටෙල් හෙම මොනහරි එනව ඇතින මේ මොකක්ද ඒකට කරලා තියෙන්නේ එයා ස්ට්‍රයික්යකින් ඌ අයින් කල දාලා තින පින්තු සැකරපන සැකරපකාව අයින් කළ දාලා තිබිලදන එයා ස්ට්‍රයික්යකින් මංහිත ඒවෙලේ වැඩේ ඉවරයි කරගට මේ එව් අයින් කළ දාලා තියෙනවා මොකක්ද ඔය මේ පේජක බෝකිටෝක තරන් ලොකු බ්ලාස්ට්‍රේන්ජ තිබ්බ කන්නෙමේ ඒක ටාගට ඔපඩි දිවස ඒක ටාගට තිබල මචන් තුවාල කරන එක මරණ කනෙමේ ඒක ටාගට තිබලද තුවාල කරන එක කර බට්ටෝගේ බට්ට වගේ දැන් උන් ලස්සනට එක මේෝ කරලා තියෙන්නේ උන් එක විකුණලා තියෙන්නේ බුඩ පෙස්ටල මේ කම්පනය එකක් අලුතෙන් හදල ඒකෙන් විකුණනවා හිස්පුල්ලයක ඕල්රෙඩි බඩු ගන්න කඩයකට බඩු ගන්න කම්පනියකට හරිද ඒගොල ඩිරෙක්් ස්බුල්ල කරද නේ ඊට පස්සේ මුන් පාවිච්චි කරන්නේ තායිවාන්වල මේ ලයිසන් කරලා තිබ මනිෆෙක්චරගෙන ගෝල්ඩ පොලෝ කියල උන් ගෝල්ඩ පොලෝ එකට අලුත් මේ ප්‍රඩක්් එකක් කියලා ඉන්ට්‍රඩියස් කරනවා තව සිකියෝ මේ පේජ එකක් කියලා හෙවිඩියුටි පාවිච්චි කරන්න පුළුවන් පේජ එක ඒ පේජ එක තමයි එක්ස්පලෝසිවස් බැට්‍රිය දාලා දීලා තියෙන පේජ
අරුන්ට හිස්පුල්ල එකට අයිඩියල් දෙම චංරග ඩියස් කරන්න පුළුවන් මොනාද සෙකියෝ ට්‍රක් කරන්න බෑ ට්‍රේස් කරන්න බෑ හැක් කරන්න බෑ මෙලෝ මලදානය බෑනි මැනුවල්න එතකොට අර ඕල්රෙඩි මේ මොබයිල් ෆෝන් සලට පැරනොයිඩ්ඩලා හිටපු හිස්පුල්ල එක නායකයෝ ටික පැනපු ගම මේ ගන්න අරගෙන මේ මොනාද මුං බං YouTube එක ෆේක් ප්‍රමෝ වීඩියෝ සිදං හදනෝ මේ පේජකට YouTube එක ෆේක් ප්‍රමෝ වීඩියෝස් හදනවා ඊට පස්සේ දැන් ඔය ප්‍රමෝ වීඩියෝස් අනම්මනම් දැම්මට පස්සේ බං ඇත්තටම පේජකට ඉල්ලන උනුත් ඉන්නවනේ වීඩියෝස් විතරක් හැමෝම දකිනවනේ ඇත්තටම මේකෙන් ඉල්ලනුන් ඉන්නවනේ උන්ට කියන අස්ප ගණන් උන්ට අස්ප ගණන් කියලා උන්ව ඩිස්කරේජ් කළා කොහොමරි උන්ට ඕන වැඩේ කරගන්න ඊට පස්සේ මේ මොනාද ඔය 2014 වගේ දාස් ගානක් ඔය වගේ රික්කරපු පේජසුයි වෝකිටෝකි දැන් මේ වෙනකොට ඉස්පුල්ල එක අතේ තියෙනවා ඊට පස්සේ මචං ඕක ඔහොම්මම අවුරුදු 10ක් ඔය වේට් එක ඔය අවුරුදු 10 තිස්සේ ඔය කොයි විදිහටම තියෙනවා පාවිච්චි කරන්න ඒකනේ පාවිච්චි කරනවා කියන්නේ අරුන් පාවිච්චි කරනවා මේගොල්ලෝ මොසාඩ්ගෙන් පාවිච්චියක් වෙන්නේ අවුරුදු 10ක් කොහොමම තියෙනවා මේ සමාවෙන්න දැන් තමයි අර වැඩේ වෙන්නේ මට සමාවෙන්න පොඩි පැටලීමක් අර කලින් මං කිව්වේ සැක කරා කියලා ඩයල් එකක් වෝකිටෝකි ගැන මේ ඒ සැක කරන එක සැක කරන්නේ මේ කාලේ 2024 කිට්ටු කරලා සමාවෙන්න එක මගේ වැරද්දක් පැටලුණා පොඩ්ඩක් ඉන්න මුගේ නමුයි යනම්මන ඔක්කොම එක මටත් පැටලිලා තියෙන්නේ මේ 2024 වගේ වෙනකොට මොනාද හිස්පුල්ලා එකේ ටෙක්නීෂියන් කෙනෙක් මචන් සැක කරන්න ගන්නවා මොකක් හරි මේ වෝකිටෝකිස් වල බෝම්බ කතන්දරයක් තියෙන්න පුළුවන් කියලා ඒ ඩයල් එකම තමයි අර එයා ස්ට්‍රයික් එකකින් මරන්නේ මේ හිස්පුල්ලා එකෙන් ඊට පස්සේ ඒකම මේ හිස්පුල්ලා එකෙන් තීරණයක් ගන්නවා පේජස් ටිකක් ටෙස්ට් කරන්න ඕනේ කියලා පේජස් ටික ගලවලා ටෙස්ට් කරන්න ඕනේ මේකේ ඇතුලේ තියෙන මොනවද කියලා ඒ කියන්නේ දැන් මොසාඩ් එකට තව බලාගෙන ඉන්න කාලයක් නැහැනේ ඔව් දැන් මේ දෙකම දිගහැරි ගත්තොත් එහෙම ඔව් මේ 2024 සැප්තැම්බර් මැද දවසක මොසාඩ් එකෙන් යවනවා මචං එන්ක්‍රිප්ට් කරපු ඩෙටනේෂන් සිග්නල් එකක් පේජස් වල ලෙබනනේ පුරාවට පේජස් පුපුරන්න ගන්නවා ඒක නේද අර CCTV ෆුටේජ් එහෙම අර මේ උඹට මතකද දන්නේ මේ අර ෂොපින් මේ කියන්නේ මාකට් එකේ ලෝලු කඩේක වගේ මේ වයසක මිනිස්සෙක්ගේ මේ පේජ් එක පුපුරලා කියලා යතුවාල වෙලා ඒ මේ මොසාඩ් එකට එක්ක ටයිස් තිබ්බ ගොඩක් අය එදා තුවාල වෙනවා මැරුණා එහෙම කතන්දර වුණා දවස් කීපයකට පස්සේ ඒ කියන්නේ අර පේජස් ටික පුපුරනවා මුලින්ම ඊට පස්සේ දවස් 5කට පස්සේ වෝකිටෝකි ටිකත් පුපුරනවා වෝකිටෝකි ටිකටත් වෙනම මායි සිග්නල් එකක් යවලා ඒකත් පුපුරනවා හිස්පුල්ලා සමාජිකයන් 100 ගාණක් තුවාල වෙලා හෝ මිය ගියා ඊට පස්සේ සංනිවේදන සම්බන්ධතාවයෙන් පිටිම කඩාගෙන වැටුණා ඔය ඔක්කොම මැද්දේ ඔය ඔක්කොම මේ කේෝස් එක මැද්දේ මොසාඩ් එක විසින් හිස්පුල්ලා නායක හසාන් නස්රල්ලාව ඝාතනය කරනවා මෙතන කේෝසයක් හදලා ඒක අස්සේ උන්ගේ වැඩේ කරගන්න මේ අවුරුදු 10ක් බලන් ඉඳලා අවුරුදු 10ක් එකනේ උඹ හිතපන් ඔය වගේව තව කොච්චර ඇද්ද කියලා ඔය නිකන් ඔහෙ නිකන් එළියට දාලා තියෙන ඒවා ඔය වගේව තව කොච්චර ඇද්ද සමහරවිට ඒ ඩිවයිස් හදන කාලේ ඒ පුටුවල හිටපු මිනිස්සු සමහරවිට රිටයර් වෙලත් ඇති ඔය පාවිච්චි කරන කාලේ ඔව් වෙන්න පුළුවන් ඉතින් උඹ දැකලා තියෙනවද මේ මට ඒක බොරු කියලා හිතෙන්නේ නෑ බං අර මේ කිංස්මන් එකේ උඹට මතකද අර පුපුරන සිම් එක වැලන්ටිනෝගේ සිම් එක පුපුරන සිම් ඇත්තටම අපි ඔය මම දන්නේ මම IT පැත්තට ලොකුවට නෑ මම මේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මට හිතන ගොන් අයිඩියාස් අපි දැන් ටෙක් දේවල් වලට ඔච්චර වහල් වෙලා හිටියන මචං මේ ඕන එකක් හරියට මේව කරොත් මං හිතනවා වෙපන් එකක් කරගන්න බැරි වෙන එකක් නෑ කියලා ඒ කියන්නේ වැරදි වෙන්න පුළුවන් නමුත් ඉතින් මේ කොච්චර සිකියුරිටි මේවා දාලා තිබ්බත් රිස්ක් එකක් බෝම්බනේ මේ සෝරි මේ බැටරිනේ බැටරි පුපුරන්න පුළුවන්
මෙහෙම කරලා තියාගන්න සුට්ටක් ඇතින් තියාගන්න අපි තියාගෙන ඉන්න තැනත් හොඳ බලගින්න මොසාඩ්ඩකින් හරි මොකෙන් හරි බලන් ඉන්නවත් දන්නේ හායි කියලා මේ නමුත් නෑ අද ඇත්තටම වීරුනේ මේ අද කතා බහ මොසාඩ් එක ගැන අපි කරේ මොකද මේ මොසාඩ් එක කියන එක මචං හරි අද අපිට ලොකුවට එළියට එන නමක් නෙමෙයිනේ මොසාඩ් කියන්නේ අපි අතර මොසාඩ් එක දන්න උනට මොසාඩ් එක මෙහෙමයි කියලා දන්නකොට ඒක ඇතුලේ වෙන ඒවා මොකුත් දන්නේ නැහැ දැන් අඩුතරම ඇත්තටම CIA එක FBI එක ගැන අපි TV සීරීස් වලින් හරි අහලා දැකලා තියෙනවා මොසාඩ් එක සම්බන්ධව එහෙම ලොකුවට අපි අහලා දැකලා නැහැ ඒ කියන්නේ එහෙම ඉමේජ් එකක් මැවෙන්නවත් දෙයක් ලොකුවට නැහැනේ ඒ කියන්නේ ඒ හැබැයි උන් මාර ඉවසීමක් සහිතව මාර විදිහට ඩිසෙප්ෂන් පිට ඩිසෙප්ටිව් විදිහට මේ සහ උන් හරි ක්‍රියේටිව් විදිහට උන්ගේ එන්ඩ් ගෝල් එකට උන් යනවා මේ මොකද්ද ඊට පස්සේ මොසාඩ් එක එවනවා හරි ක්ලියර් මැසේජ් එකක් මචං ඊශ්‍රායලයට ගැහුවොත් අනිවාර්යෙන්ම පහු ගහනවා භූතෙක් වුණත් කිසිම සතුරෙක් මේ අපෙන් බේරෙන්නේ බියොන්ඩ් රීච් එකේ නැත්තේ නෑ අල්ලන්න බැරි නෑ ඊට පස්සේ මේ මොසාඩ් එක හැමතිස්සෙම බලාගෙන ඉන්නවා ඔය මැසේජ් එක උන් හරි ලස්සනට දෙනවා මේ සමහරලාට බය කරන්න වගේ ඕ අපි හිතන්න ඇති දේවල් තව කොච්චර බම් මේ ඔය ස්පියනා ජනම් මනම් වෙන වැද්ද අපි කොච්චරකවතුව රටවල් දුවන්නේ ලොකු රටවල් දෙක තුනකට ඕන විදිහට තමයි තැන මේ ලංකාව එහෙම වෙච්චව ගොඩක් ඒවා සමහර වෙලාවට ඒගොල්ලන්ට ඕන විදිහට කෝස්ස එක හදාගන්න පොඩි ඉත්තොටිකක් එහෙම ලොකු ටාගට්ගේ පොඩි ස්ටෙප් එකක් වෙන්න පුළුවන් ඉතිං මේ වගේ තව ඔගොලො ආසනං මේ සයිඩ්ඩගේ දේවල් වලට අපිට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න මේ පැත්ත තල්ලු මේ පැත්ත අපි එහෙම ලොකුවට අල්ලලා තිබ්බේ නැහැ අපි ආසයි එහෙම අලුත් පැති අල්ලන්න ඒක නිසා අපිට පොඩ්ඩක් දැනුවත් කරන්න කැමතිද නැද්ද කියලා මේ ගිහින් එන්න ජය වේවා බීන් බැක් පොඩ්කාස්ට් එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ඉක්මනටම හම්බෙමු ජය ජයෙන් ජය වේවා ගිහින් එන්න